ඉතින් කොල්ලෝ හෙල්ලෝ සෙට් එක මගේ අලුත් වීඩියෝ එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මේ මම දාන පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ. ඉතින් මේ වීඩියෝ මේ මගේ channel එක sub කරගෙන like bell icon එක all කරගෙන යනවා. හරි මට අද මම කියලා දෙන්න යන්නේ මේ මගේ පළවෙනි වීඩියෝ එකේ proxy එකක් දාන්න. මේ මට තේරෙන්නේ නැති proxy එක තේරෙන්නේ නැත්නම් ගැම්මනක් තියෙනවා. ඊගැත්ත මොනවාද ඔක්කොම තියෙනවා මේකේ. නැති දෙයක් නැහැ. ඒ තරම් සුපිරි. හැබැයි මචං මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මැච් ප්ලේ කරන්න බෑ. ඕගොල්ලන්ට වීඩියෝ හදාගන්න නම් සුපිරිය. මේකේ තියෙනවා අම්බානිකට බණ්ඩ ටික. හරියට දැන් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක යන්න කලින් ලයික් එකක් එහෙම දාගෙන ඵලයක්. තව වීඩියෝ නම් කමෙන්ට් එකක් එහෙම දාගෙන ඵලයක්. ඉතින් හරි මචං දැන් අපි බෙටා සර්වර් එක ඩවුන්ලෝඩ් බෙටා සර්වර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ තියෙන බෙටා සර්වර් එක. ඉතින් අපි ඒක ඩවුන්ලෝඩ් කරන්න Google එකට යන්න ඕනේ. දැන් අපි ගහ ගන්න ඕනේ මෙතන FF බෙටා සර්වර් කියලා. ඒක ගහගෙන ඊට පස්සේ මේ උඩින්ම තියෙන එක ඒක ඩවුන්ලෝඩ් ඒකට යන්න ඕනේ link එකට ගිහිල්ලා. ඊට පස්සේ මෙතන තියෙන download now කියලා ඒකට යන්න. ඊට පස්සේ මේ උඩින්ම තියෙන්නේ beta server android beta එහෙම තියෙන අන්න ඒක ඔබන්න android කියන එක apk ඊට පස්සේ ඒක download දෙන්න download කරමින් ආපහු download දෙන්න යන්නේ ඊට පස්සේ මෙතනින් back වෙන්න back වෙලා ඔයගොල්ලෝ ඩාජුකට යන්න දැන් download කරගත්තනේ දැන් මචං ඔයගොල්ලෝ මෙහෙම යනකොට ඔයගොල්ලන්ට මේ MB 400ක නැත්තම් ඒ වගේ ගානක download එකක් දෙන්නේ ඒක download කරගන්න ඒක download කරාට පස්සේ මම ඒක download කරලා ඉන්න මට ආපහු එන්නේ MB 400 එක download කරලා ඊට පස්සේ මෙහෙම යන්න අඩුම ඒ විනාඩි 50ක්වත් යනවා ඒක download වෙන මම දන්න විදියට මගේ කරන්න download උනේ විනාඩි 5ක් ඇතුළත දැන් game එකට ගියාට පස්සෙත් වැඩ කොටසක් තියෙනවා හරි මචං දැන් අපි ආවනේ දැන් ඔයගොල්ලෝ ආපු ගමන් මචං guest account එකක් හදාගන්න ඕනේ එහෙම ගිහිල්ලා guest account එකක් හදාගෙන ඉන්නකොට හරි දැන් guest account එක ඇතුළට යන්න ඕනේ lag බං කියන්නේ lag කියන්නේ හරි දැන් ඔයගොල්ලෝ මේ unlock beta server මේ තියෙන උඩින්ම එනවා ඊට පස්සේ unlock beta server කියලා ගැහුවට පස්සේ මෙහෙම උඩින් website මේ link එකක් ඒ link එකෙන් යන්න link එකෙන් ගිහිල්ලා මේ ඔයාලට ඕන මේ පල්ලෙහාක දෙන්න මචං පල්ලෙහාක VIP වගේ නැත්නම් මේ පල්ලෙහාක දෙන්න ඔබන්න හරියට ඔබන්න නැත්නම් ගන්න මේ ඇඩ් කරනවා ඉන්නේ හරි දැන් මචං ID එකක් දෙන්න තියෙනවා ID එක දෙන්න ඕගොල්ලෝ ගණන් ගන්නවා වෙන්න ඒක දේවල් ගණන් ගන්න එපා මචං හරි දැන් මචං මේ next කියන එක ඊළඟ කියන එක ඔබන්න
ඕගොල්ලෝ next ඉන්නේ මම දන්න විදිහට next එන්නේ. හරි. එකක් හරි 25ක් පිරුණා. කොහම හතර පාරක් දෙන්න ඕනේ මචං. එයා හරියට ඔබන්න ඕනේ නැත්නම් හරි මචං. තව එකයි හරි. හරි මචං. හරියට ඔබන්න ඕනේ නැත්තම් ඉවරයි. හරි. ඔන්න හරි. දැන් ඉවරයි මචං. දැන් තමයි මේ අරක ඔන්නුනේ. හරි දැන් ඕගොල්ලෝ මෙටා සර්වර් එකකින් ගිහිල්ලා බලන්න. මේ එක ගන්න එපා. දැන් මචං අපි මේ ඊයර පස්සේ මචං ඔක්කොමදී ඉතින් මචං කොච්චි එක වැඩ. Jangan dari notasnya kita lagi dengan dan ada lagi di kita tahu